මම ඔබට එක සහතිකයක් දෙන්න. ඔබ ගෙවන කිසිදු බදු මුදලක රුපියලක්වත් දේශපාලන අධිකාරිය වංචා කරන්නේ නාස්ති කරන්නේ කියන සහතිකය දෙන්න. ජනාධිපතිවරයා ලෙස මට මේ රටේ මහජනයාගේ බදු මුදල් වලින් අනපනත් වලින් යම් වරප්‍රසාද ලබා දී තිබෙනවා. ගැසට් නිවේදන වලින් යම් වරප්‍රසාද ලබා දී තිබෙනවා. අමාත්‍ය මණ්ඩල තීරණය විසින් විශාල වරප්‍රසාද ලබා දී තිබෙනවා. හැබැයි අපි වරප්‍රසාද විශාල ප්‍රමාණයක් අත්හැරලා තියෙනවා. මහජනයාගේ හැම රුපියලක්ම අර පරිස්සම් කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය කප්පාදු කළ හැකි හැම ප්‍රමාණෙම මම කප්පාදු කරලා තියෙනවා. අපේ කැබිනට් මණ්ඩලයත් එහෙමයි. අපේ මන්ත්‍රීවරුත් එහෙමයි. මොකද මේ දේශපාලන අධිකාරියේ තිර අධිටනකින් නැතුව මහජනයාගේ මුදල් නාස්තිය වංචාව නතර කරනවායි කියලා මේ රට ගොඩ ගන්න බෑ. එනිසා අපි තිර අධිෂ්ඨානකින් වැඩ කරනවා. එනිසා පළමු ආදර්ශ අපි එතනින් දෙන්න. දෙවෙනි එක අපේ රාජ්‍ය යාන්ත්‍රණය. එකක් ඒකේ තිබෙනවා කාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා මම දන්නවා. අපි ආචාර්ය හාස්මතිතුමා ඉන්නවා. එතුමගේ ප්‍රධානත්වයෙන් අපි මුළු රාජ්‍ය දේහෙම රාජ්‍ය සහ පුරවැසිය අතරින් සම්බන්ධය ඉතාමත් වේගවත් කාර්යක්ෂම ඩිජිටල් පද්ධතියකට ගෙනීම සඳහා අපි විශාල වෙහෙසක් දරනවා. තික මේ රාජ්‍ය යාන්ත්‍රණය පුරා පැතිරී තිබෙන වංචා දූෂණ. ඔබට කියන මේකේ තත්ත්වය හොඳින් තේරුම් ගන්න මේ රට තියෙන තැන. මෑතකදී මාතර බන්ධනාගාරයේ අලුත් වැඩියා කිරීම හේතු කොටගෙන එහි සිරකරුවන් අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයට මාරු කරා. එතකොට ඔවුන් සතුවදී සියලු දේ උන්ට අරගෙන යන්න බෑ. මොනවද අපිට හම්බුනේ බන්ධනාගාරේ? මාංචු කුට්ටම් 7ක් හම්බුණා සිරකරුවන් අතේ තිබිලා. කීස් 27ක් හම්බුණා. කියන්නේ මාංචු කුට්ටු අරින කීස් 27ක් හම්බුණා සිරකරුවන් ගාව තිබිලා. හිතේ මාංචු කුට්ටම් වුන් අතේ යතුරුත් වුන් අතේ. ජංගම දුරකථන වයර් චාර්ජර්ස් මෙහෙම තියෙනවා. මේකක්වත් එයින නිලධාරීන්ගේ අවබෝධයකින් තොරව ආපු නැති ඒවා නොවේ. එහෙම මෙතන තියෙනවා. අපි අපරාධ කීපයක් පිළිබඳ පහුගිය කාලේ ආందోලනයට තුඩු දුන්නා. උසාවියේ කෙනෙක් ඝාතනය කිරීම පිළිබඳ ප්‍රශ්නේදී පරීක්ෂණයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් දැන් අත්අඩංගුවට අරන් තියෙනවා. රාජ්‍ය තියෙන තැන. මිද්දනී ඝාතනයේදී තංගල පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට අරන් තිබෙනවා. ගල්කිස්ස පොලිසියේ පොලිස් නිලධාරියෙක් තමන්ගේ ගිනියාවි විකුණලා රට පනිනවා. කොතනද තියෙන්නේ? හමුදා කඳවුර තිබෙන අවි ටීපනස 73ක් හමුදා කඳවුරෙන් පාතාලයට ඇවිල්ලා තියෙනවා. කොතනද මේ රට තියෙන්නේ? ආගමන විගමන දෙපාර්තමේන්තුව ඔබ දන්නවා પાස්පෝර්ට් එකක් සකස් කර ගැනීමේදී ඒ પાස්පෝර්ට් එක ලබා ගන්න කෙනාගේ ඡායාරූපයත් ඒ වගේම ඔහුම ගොස් ඔහු ඇඟිලි සලකුණු ලබා දිය යුතුයි. හැබැයි පාතාලේ විදේශගත වෙන්න නායකින්ට ඇඟිලි සලකුණු වර්ග 3කට ඡායාරූප වර්ග කීපයකට પાස්පෝර්ට් ලබා දීලා තියෙනවා. අපි අපේ මේ රාමුව ආරක්ෂා කර ගැනීම සඳහා තිබෙන ආයතනය ඒ රාමුව බිඳිනවා. පාතාල නායකයන් කීපයකට අඩු සරල කතාවක් තිබෙන ඡායාරූපේ තිබෙනවා. පුද්ගලයෙක් කෙනා ඇඟිලි සලකුණු දෙන්න. මේ ඡායාරූපේ කෙනාද මේ පුද්ගලයාද කියලා හඳුනා ගන්න බැරිද? විතර තියෙන ප්‍රශ්නය. ආයතන එතෙන් ගිහින් තියෙනවා. RMA එකේ ලොකරගේ තිබිලා සල්ලි හම්බ වෙනවා. ඒ නිලධාරියා අවුරුදු 3ක් වැඩ කරත් එකතු කරගන්න බැරි ප්‍රමාණය වැටුපක් ලොකරගේ තිබිලා හම්බ වෙනවා.
කොතනද තියෙන්නේ? ඒ වගේම කස්ටම් එක පිළිබඳ විශාල චෝදනාවන් තිබෙනවා. මම හිතන්නේ කීප දෙනෙකුගේ වැඩ තහනම් කරලා තිබෙනවා. සුරාබත් දෙපාර්තමේන්තුවේ මේ ප්‍රශ්නේ තිබෙනවා. ඒ නිසා මේ රට අපිට මෙහෙම පේන සාමකාමී පද්ධතියක් තියෙනවා වගේම මේක ඇතුලේ කළු පද්ධතියක් තියෙනවා. අපි හොඳට තේරුම් ගන්න ඕන. ඒ කළු පද්ධතිය ජාවාරම්කාර යම් ව්‍යාපාරික කණ්ඩායමක් නියෝජනය කරනවා. මේක ඇත්ත. මෑතකදී රේගුවේ බහලුම් ප්‍රමාණයක් විවෘත කරාට පස්සේ ඉතාමත් ප්‍රසිද්ධ සන්නාම සහිත සමාගම් වලින් නීති විරෝධී ආනයන කර බහන්න හම්බ වෙනවා. දැන් මෙතන මේ කළු යාන්ත්‍රණේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් 14ක් ඉන්නවා. මේ කළු යාන්ත්‍රණේ දේශපාලන අධිකාරී තිබුණා. මේ කළු යාන්ත්‍රණේ රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. මේ කළු යාන්ත්‍රණේ නීති විරෝධී සන්නද්ධ අවිගත්තු අය ඉන්නවා. මේ කළු යාන්ත්‍රණේ මාධ්‍ය ඉන්නවා. හොඳට තේරුම් ගන්න. නිසා අපි ඉදිරිපිට තිබෙනවා ඉතාමත් සංවිධානාත්මක ලෙස කළු යාන්ත්‍රණය. මම ඔබට සහතිකයක් දෙනවා. මේ කළු යාන්ත්‍රණය බිඳිනවා. හැම කෙනාටම නීතියට යටත් වෙන පරිසරයක් නිර්මාණය කරනවා. හිතන්න ධනෙ කොච්චර එක්රැස් කරගත්තත් වැඩක් තියනවද? අවුරුදු 61 අවුරුදු 20ක් හිරියට යන්න සිද්ධ වෙනවා. මොකද ඇති ඵලය? ඔව් නිදහස් වුණ අවුරුදු 81යි. මොකද ඇති ඵලය? කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට වැඩක් තියනවද? තමන් මහජනයාගේ බදු මුදල් වලින් ඉගෙනගෙන මහජනයාගෙන් වැඩ කරන්න මහජනයාගෙන් වැටුප් ලබා ගැනීම තමන්ගේ දරුවන්ට ආහාර අධ්‍යාපනය නිවාස ගොඩනැගීම සඳහා බදු මුදල් වැය කරමින් මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන්න පුළුවන්ද? මොකද ඇති ඵලය? ඒ හැම එකටම දඬුවම් ලබා දෙනවා. කළ යුතුයි.